ඉතින් ඔන්න යාළුවනේ අදත් සෙල් සඳරු ටෙක් YouTube channel එකෙන් ගෙන තවත් අන්බොක්සින් වීඩියෝ එකක් එක්ක ඔයාලට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම අන්බොක්ස් කරන්න යන්නේ මෙන්න මේ කැරෝකි බොක්ස් එක. ඉතින් මේක පාටි බොක්ස් එකක්. ඉතින් මේක බ්‍රෑන්ඩ් එක තමයි මේ B අකුරෙන් පටන් ගන්නේ බ්‍රෝඩු කියලා තියෙන්නේ. ඉතින් හරි දන්නේ නැහැ මං කිව්වා. ඉතින් මේ විදිහට තමයි බොක්ස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේක කලින් අන්බොක්ස් කරා. ඉතින් මං ඔයාලට පෙන්වන්න අයිඩියා එකක් ගන්න තමයි මේ විදිහට ඔයාලට පෙන්වන්නේ. ඉතින් වටපිටාවෙන් බැලුවොත් මෙන්න මේ වගේ බොක්ස් එකක්. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට පේනවා ඇති 6.5ක ඉන්ච් එකක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් බජට් එකට සෙට් වෙනවා. සහ මේකේ සවුන්ඩ් මාරම ක්වොලිටි. ඉතින් මං ඉස්සරහට පෙන්වන්නම් ඔයාලට. ඉතින් හරියටම මට සවුන්ඩ් එක ඔයාලට පෙන්වන්න විදියක් නැහැ. මොකද මේකේ ස්පීකර් එක. ඉතින් මං ඔයාලට අන්තිම වීඩියෝ ක්ලිප් එකත් දාන්නම්. ඉතින් මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් මේකේ ඔයාලට පේන ඇති වයර්ලෙස් සපෝට් කරලා තියෙනවා මේ මයික්. ඊට පස්සේ USB SD කාඩ් ගහන්න පුළුවන්. ඊට පස්සේ වයර්ලෙස් මයික්, RGB ලයිට් තියෙනවා. ඊට පස්සේ පොඩි හෑන්ඩ් එකක් තියෙනවා. ඉතින් අල්ල ගන්න අපිට. ඊට පස්සේ මේකේ බේස් ප්ලස් කියලා තියෙනවා. ඉතින් ඇත්තටම මේකේ බේස් ක්වොලිටි තමයි මම ගොඩක්ම කැමති. ඉතින් බොරු කියන්න ඕනේ සුපිරිම බේස් එකක් මේකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි වටින් බලා ගන්න පුළුවන්. ඉතින් මේක මම ගත්තේ 6750කට වගේ මුදලකට. ඉතින් ඔයාලට කොහොමත් මේක කඩේකින් ගන්නවා නම් 6500 ඉඳන් ගන්න පුළුවන් වෙයි මං හිතන විදිහට. සමහරට ඊට අඩු වෙනුත් ගන්න පුළුවන් වෙයි ඔයාලට. ඉතින් මම ගත්තේ මේක ෂොප් එකකින්. ඉතින් ඊට පස්සේ මේ විදිහට අන්බොක්ස් කරගද්දී ඔයාලට පේනවා ඇති වෝනින් කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලට කියන්නේ නිකන් අර කැඩෙන සුළු මොනවා හරි තියෙන්නේ මං හිතන්නේ. මම ඔක කියන්න කියන. ඊට පස්සේ ගැලවුවා. ඊට පස්සේ චාර්ජ් කරන්න අපිට මේකේ හම්බෙන්නේ USB එකේ මේ C port චාර්ජරයක්. ඉතින් ඔයාලට චාර්ජරයක් හොයාගෙන චාර්ජ් කරගන්න වෙනවා. ඉතින් ඔයාලා ගෙදර අනිවාර්යෙන් USB චාර්ජරයක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් දැන් නම් හැම ගෙදරකම වගේ. ඉතින් ඔයාලට මේ විදිහට චාර්ජ් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මයික් එක. ඉතින් මයික් එක ගත්තොත් හොඳ බරයි, සෑහෙන බරයි. සහ මේක හොඳ ලොකුවට තියෙනවා. හරිද? ඉතින් මේ විදිහට ටිකක් ලොකුවට තියෙනවා මයික් එක. ඔයාලට පේනවා ඉතින් මගේ අතින් බලපුවාම. හරිද? මම මේක පැත්තකින් තියාගන්න. ඊට පස්සේ මේ විදිහට රිජි ෆෝම් එකකින් උඩ වහලා ඉන්නේ. ඒකත් අයින් කරගන්න මෙන්න මේ විදිහට. ඉතින් රිජි ෆෝම් එක දාලා තියෙන්නේ අර බබල් එකට ඩැමේජ් වෙනවට වෙන්න ඇති. ඊට පස්සේ කොහොම හරි බබල් එක තියෙනවා. ඉතින් බබල් එක මෙන්න මේ විදිහට මම පැත්තකින් තියාගන්නම්. සෑහෙන බරයි බබල් එකත්. හරිද? ඊට පස්සේ යාළුවනේ අග කෑල්ලක් තියෙනවා. ඉතින් එච්චරයි තියෙන්නේ. රිජි ෆෝම් කෑල්ලක් තියෙනවා එච්චරයි. ඉතින් මේ විදිහට මම පැත්තකින් තියාගත්ත බබල් එක මේ විදිහට ඉටි කවරේ පොඩ්ඩක් අයින් කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති බබල් එකේ උඩ මොන වගේද කියලා. ඉතින් අර කිව්වා වගේ හෑන්ඩ් එකට අල්ල ගන්න පුළුවන්, අතින් අල්ල ගන්න පුළුවන් එකක් තියෙනවා. ඉතින් මම මේ විදිහට පෙට්ටි පැත්තකින් තියාගත්තා. ඉතින් මේ විදිහට ඔයාලට පේනවා ඇති මේ බ්‍රෑන්ඩ් එක ගහලා තියෙනවා බ්‍රෝඩු කියලා. ඉතින් මම හරියට දන්නේ කියනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ අතත් එක්ක බලද්දි මොන වගේ ස්පීකර් එකක්ද මේකේ තියෙන්නේ කියලා. ඉතින් හරිද? ඊට පස්සේ ටිකක් මේක ඔයාලට පේනවා ඇති ටිකක් ක්වොලිටිය මොන වගේ බිල්ඩ් ක්වොලිටියක්ද තියෙන්නේ කියලා. ඉතින් සුපිරි බිල්ඩ් ක්වොලිටියක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් කියලා වැඩක් නැහැ ඒ ගැන නම්. ඉතින් මම මේ විදිහට ඒකත් පැත්තකින් තියාගන්නම්. ඉතින් ඔයාලට මේ පොඩි අවුලක් යයි මේ මම මේ කැමරා කරන එක පොඩ්ඩක් හෙල්ලෙනවා නම් මම මේ කැමරා කරන්නේ අතින් ෆෝන් එක තියන්. ඉතින් ඉස්සරහට මම මොකක් හරි කැමරාව තියාගන්න එකක් ගන්නම්. හරිද? ස්ටෑන්ඩ් එකක් මොකක් හරි ගන්නම්. ඉතින් එතකන් මම මේ විදිහට අතින් තමයි වීඩියෝ කරන්නේ. ඉතින් වටෙන් බලපුවම මේ වගේ එකක් පේනුමක් තියෙන්නේ. ඉතින් ඔයාලට පේන ඇති මොන වගේ ක්වොලිටියක්ද ඒ කියන්නේ ක්වොලිටිය බිල්ඩ් ක්වොලිටිය මොන වගේද කියලා. ඉතින් ප්ලාස්ටික් මේක හරිද? ඉතින් මේ විදිහට USB ගහන්න පුළුවන්. හරිද? ඊට පස්සේ චිප් මොනවා හරි ඔයාගේ සින්දු වගේ තියෙනවා චිප් එක ගැවුවා. ඊට පස්සේ මේ charge port තියෙනවා. ඊට පස්සේ මේ ඊට පස්සේ කෙරවලේ තියෙන්නේ on off බටන් එක. ඉතින් ඔයාලට on කරගද්දි ඒ off කරගද්දි අවශ්‍ය වෙන බටන් එක. අර මං කලින් කිව්වා වගේ මේක තනි ප්ලාස්ටික්. හරිද? අර ඉස්සරහා ටික පොඩ්ඩක් යකඩ තියෙන අර දැල එහෙම. ඊට පස්සේ මේ විදිහට බ්‍රෝඩ් කියලා. ඊට පස්සේ මේකේ මොඩල් නම්බර් එක out power ඊට පස්සේ output power battery input made in China කියලා තියෙනවා. ඉතින්
මේක බැට්‍රිය ගත්තොත් මිලියම්පියන් 3600ක බැටරියක් තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේක මට සාමාන්‍යයෙන් පැය 4ක් වගේ සාමාන්‍ය නෝමල් සින්දු දාලා අහගන්න පුළුවන්. හරිද? ඉතින් ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් උඩින් බලපුවම මෙන්න මේ වගේ ලුක් එකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මයික් එකේ වොලියුම් අඩු වැඩි කරන එක. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ වොලියුම් එක කියන්නේ සද්දේ ස්පීකරේ දාලා තිබ්බහම වොලියුම් එක අඩු වැඩි කරන එක. ඉතින් ඊට පස්සේ තව පොඩි පොඩි බටන් ටිකක් තියෙනවා අර වීඩියෝ හා පැත්තට එහෙම ගෙනියන්න. ඊට පස්සේ මේ මෙතන තියෙනවා යාළුවනේ මම ඔබාගෙන ඉන්න බටන් එකෙන් පොඩි වැඩක් කරන්න පුළුවන්. අපිට වොයිස් චේන්ජ් කරන්න පුළුවන්. ඊට පස්සේ මැද තියෙන්නේ ටිකක් ලොකුවට තිබ්බේ මේ යන LED අර මේ මොකක්ද ඒ කලර්ස් වෙනස් කරන්න පුළුවන්. එක එක ස්ටයිල් තියෙනවා. ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් දැන් ඔන් කරගත්ත බබල් එක ඔයාලා දැක්ක ඇති. ඊට පස්සේ ඔන්න වුණාම මෙන්න මේ වගේ ලයිට් තියෙනවා. ඉතින් අපිට ඕන විදිහට ලයිට් වෙනස් කරගත්තයි මේකේ අර තියෙන බටන් එකකින්. හරිද? ඉතින් ඒකත් හොඳ වාසියක්. ඊට පස්සේ ඔයාලට පෙන්වන්නම් මේකේ තියෙනවා යාළුවනේ ඒ විදිහට ඒ බටන් එකකින් තමයි පාට මාරු කරන්නේ. තව ස්ටයිල් තියෙනවා. පාට නෙමෙයි ස්ටයිල්. ඒ කියන්නේ ඒකක ස්ටයිල්. හරිද? ඉතින් RGB JBL එකට නැතුවම බැරි දෙයක්. ඉතින් JBL කියන්නත් බෑ. මේක පාටි බොක්ස් එකක්. ඊට පස්සේ යාළුවනේ ඔයාලට පේන ඇති මෙතන බටන් එකක් තියෙනවා. ඉතින් ඒ බටන් එකකින් වෙන්නේ අපේ මෙතන ඒ බටන් එකේ වොලියුම් දෙයක් තියෙනවා. ඒකේ තියෙන්නේ කාක්කෙක් කෑ ගහන එකකුයි නිකන් ජෝක් එකකට වගේ දාන්නයි. තව අර සින්දුවක් වගේ ඉවරුනහම නිකන් අර අප්පුඩි ගහන්න වගේ තියෙනවා එතන. ඉතින් ඒ විදිහට තමයි තියෙන්නේ බටන් ටික. හරිද? ඉතින් මම හිතනවා මට බටන් ටික ගැන අවබෝධයක් ආවා කියලා. ඉතින් මට මේ වීඩියෝ එක හරියටම මේ කැමරා කරන්න එක තමයි අවුල තියෙන්නේ. ඉතින් මම ඉස්සරහට ඒවා හරියෙන් හදලා ගෙනන්න සහ මම මේ වීඩියෝ එක කරලා තමයි මේ හඬ ගවන්නේ. කියන්නේ මොකක්ද කියන්නේ? ඔව් ඩබ් කරන්න. ඉතින් ඒකත් ඉස්සරහට මයික් එකකින් හොඳ මයික් එකකින් ගේන්නම් ක්වොලිටියට. ඉතින් ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේන ඇති මම එක එක ස්ටයිල් දැම්මා. දැන් හරිද? ඉතින් මම මේ විදිහට ස්ටයිල් දැම්මා. හරි. ඉතින් මේ විදිහට මයික් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් හොඳ බර තියෙන මයික් එකක් මම කලිනුත් කිව්වා. ඉතින් හොඳ ක්වොලිටි මේක. හරිද? මයික් එක සෑහෙන්න හොඳ බිල්ඩ් ක්වොලිටියක් තියෙනවා. ඉතින් යකඩ. ඉතින් මේ විදිහට මම මෙහෙමත් තිබ්බා. ඉතින් මම කලින් කිව්වා වගේ මේකේ මේ පවර් බටන් එකකුයි මයික් එක ඔන් ඔෆ් කරන්න එකක් තියෙනවා. ඉතින් මේ මයික් එක ගැන නම් මම ඇත්තටම හොඳයි. මොකද මේකේ දවස් 2-3ක් විතර බැටරි ගන්නවා. ඉතින් හොඳට සින්දු කියලාත්. හරිද? ඊට පස්සේ මේ type C charger එකක් තියෙන්නේ. හරිද? ඉතින් සාමාන්‍යයෙන් charge කරන් තියෙන්නේ. ඉතින් මේක charge වුණාම දැන් මේ නිල් රතු දකොේ තියෙන්නේ ලයිට් එක නිමෙනවා. හරිද? charge කරද්දි රතු තියෙන්නේ ලයිට් එක නිමෙනවා. හරිද? තැඹිලි පාට වෙනවා. හරි මොකක්ද සිද්ධියක් තියෙනවා. ඉතින් ඒ එහෙම වෙනවා. හරිද? ඉතින් ඔයාලා මේ JBL එකක් ගන්නවා කියන්නේ JBL මේ ආයෙත් කරගෙන පාටි බොක්ස් එකක් ගන්නවා නම් ඉතින් අනිවාර්යෙන් බලන්න ඕන ඔයාලා මේ මයික් එකක් හම්බ වෙනවද. ඉතින් ඇත්තටම 6500ට මේ වගේ මයික් එකක් දුන්න එක ඇත්තටම හොඳයි. ඉතින් හොඳයි මේ කියන්නේ මේ සමහර මම දැකලා තියෙනවා 26000යි 36000යි මයික් දෙනවා ප්ලාස්ටික් කැඩෙනවා දවස් දෙක තුනකින්. හරිද? දැන් මේක එහෙම නෑ. මේක හොඳ මයික් එකක්. ඉතින් හොඳ ක්වොලිටියක් තියෙනවා. ඉතින් ඒ විදිහට ඔබාගෙන ඉද්දි මයික් එක ඔෆ් වෙනවා. ඊට පස්සේ ආයෙත් ඔබාගෙන ඉද්දි තමයි ඔන් වෙන්නේ. ඉතින් මේ විදිහට type C කේබල් එක අපිට ගහ ගන්න පුළුවන්. හරිද? ඉතින් ඒ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ අපිට යාළුවනේ මයික් එකත් එක්ක මේ හම්බ වෙනවා අපිට මේ පොඩි ග්‍රිප් එකක් වගේ දාන්න ඒකට. ඉතින් ඒක දාගත්තාන් පස්සේ මෙන්න මේ වගේ ලුක් එකක් තමයි තියෙන්නේ. ඉතින් සුපිරි ආයෙත් කියන්නේ අපි කතා කරන එක ටිකක් ක්වොලිටියට ඇහෙනවා. ඉතින් අර මේ පොඩ්ඩක් ඔයාලට ඒක තේරෙනවා. ඉතින් මේ බබල් එකක් ගත්ත දාට ඉතින් හරි මම මේ වීඩියෝ එකක් දාන්නම් අන්තිමට මේකේ මියුසික් මම කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ආයෙත් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හරි යාළුවනේ ඔන්න ඉතින් මම ඔයාලට මේ සින්දුවක් දාලා පෙන්නන්නම්. මේක කොපිරයිට් නැති සින්දුවක් වෙන්න එපා. මේ සිංහල වගේ සින්දුවක් දාන්න අමාරුයි. මොකද කොපිරයිට් වදිනවා. ඉතින් මේ YouTube ස්ටුඩියෝ එකේ OID library එකෙන් ඩවුන්ලෝඩ් කරපු සින්දුවක් තමයි දාන්න යන්නේ. ඔන්න ඉතින් මම මේ විදිහට මේ බටන් එක මට අවශ්‍ය කරන සින්දුව තෝරගන්නවා.
ඉතිං මම මේ විදියට ඕඩියෝ කරගින් මගේ අවශ්‍ය කරන සිින්දෝදාගන්න මේ විදියට Male to female.